මේ වීඩියෝ එක පළ වෙන්නේ ලයිව් channel එකේ දැනටමත් දෙවෙනි ප්ලේලිස්ට් එක විදියට තියෙන අපේ අමිරූපේ පුතාගේ ක්‍රියාකාරකම් සහ ඔහු සමග කරන සාකච්ඡා පිළිබඳ ප්ලේලිස්ට් එකේ වීඩියෝ එකක් විදියට එකතු වෙන්නේ. මොකද ඒ ප්ලේලිස්ට් එකේ මේ වන විටත් අපේ ලයිව් channel එකේ වීඩියෝ පළ වෙලා තියෙන නිසා. එතකොට ඊට සමාන්තර පේජ් එක වන මේ ලයිව් පේජ් එකේ ඊට අදාළ ඇල්බම් එක තියෙන්නේ. එතකොට ඇල්බම් එකේ ගත්තොත් ඒ ඇල්බම් එකේ වීඩියෝ එකක් විදියට මුලින්ම පළ වෙන්නේ මේ වීඩියෝ එක. ඉතින් ඒ නිසා මේක ඒකට අදාළව පොඩි හැඳින්වීමක් විදියටයි පළ වෙන්නේ. ඉතින් අපේ අමිරු පුතා සමග අප කරන සාකච්ඡා සහ ඔහුගේ ක්‍රියාකාරකම් තුලින් ජීවිතය පිළිබඳ ඔහු සමග අපගේ කියවීම අපි ඔහුත් එක්ක මේ ජීවිතය පිළිබඳ ඒ කියවීම අපි මේ හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ ලයිව් නාලිකාවේ ඉදිරිපත් කරනකොට නැත්නම් නාලිකාවෙන් පළ කරනකොට ඒ වගේම ලයිව් පේජ් එකේ මේ ඇල්බම් එකෙන් පළ කරනකොට ඒ කොහොම වුණත් අපි මෙහි නාලිකාවේ නම් ඩිස්ක්‍රිප්ෂන් එක හැටියට වීඩියෝ එකේ එහෙම නැත්නම් ඇල්බම් එකේ නම් ඒ පෝස්ට් එකේ ආටිකල් එකක් විදියට අපි විස්තරය ලබා දෙනකොට අපේ අනිකුත් සමාජ මාධ්‍ය සමූහය නැත්නම් ජාලාවට යන්න අපි කන්ටෙන්ට් කාඩ් එකක් විදියට දැනට තියෙන අර hi hello ඇප් එක හරහා ඒ ලින්ක් එක අපි ෂෙයා කරලා තියෙනවා අපේ සයිට් එක විදිහට මූලික වශයෙන්. ඊළඟට අපි channel එකේ නම් අපේ page එකත් ඒ වගේම page එකෙන් නම් අපේ channel එකත් ඊළඟට ඒ වගේම අපි විශේෂයෙන් channel එක වේවා page එක වේවා අපි මේ නිර්මාණ මූලික වශයෙන් පළ කරන අලුතෙන් පටන් ගත්ත අපේ WhatsApp channel එක. ඒකත් අපි දීලා තියෙනවා. මොකද දැන් කලින් අපි Telegram එක පාවිච්චි කරා. දැන් ඒ ගැන ඔක්කොම අර කාඩ් එකේ තියෙන නිසා අලුතෙන් එකතු වෙච්ච page එක සහ channel එක ගැන තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ දෙක මේ වීඩියෝ එකට අදාළව අපේ කාඩ් එකත් එක්ක නැත්නම් සයිට් එකේ තොරතුරුත් එක්ක ඒ page එක නැත්නම් channel එක එහෙම නැත්නම් ඊළඟට අපේ WhatsApp channel එක කියන මේ දේවල් අපි දීලා තියෙනවා. ඉතින් ඒ හරහා ඔබට අපගේ content එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා ජීවිතය පිළිබඳ අපි ඔබත් එක්ක මේ සියල්ල තුලින් බෙදා ගන්න දේට ඒ සියල්ල හරහා ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ දේවල් ලබා ගන්න ඒ පහසුවක් ඒක මාර්ගය බවට පත් වේ. ඒක දොරටුවක් බවට පත් වේ. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් දැනුම් දෙන්නේ. ඉතින් හැමෝටම සුපුරුදු පරිදි ලස්සන දවසක් ඒ වගේම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. මම සුරත් චාමර බ්ලොසම්ස් පවුලේ සමාජික. බොහොම ස්තුතියි.